Welcome back to my YouTube channel. ඉතින් අද මේ වීඩියෝ එක අරගෙන ආවේ ටයිම් ටේබල් එකකට වැඩ කරන්න බැරි ඔයාට. එහෙමත් නැත්නම් ටයිම් ටේබල් එක සෙට් නැති අමාරුවෙන් හරි ටයිම් ටේබල් එකක් හදාගෙන දවස් 2-3කට විතරක් ඒක සීමා වෙන ඔයාලට. තවත් විදිහකට ගත්තොත් තමන්ට තමන්ව හොයාගන්න බැරුව තමන්ට මොන විදිහද පාඩම් කරද්දි සෙට් වෙන්නේ තමන්ට මොන විදිහට කරොත්ද හොඳටම රිසල්ට්ස් ගන්න පුළුවන් කියන එක හොයාගන්න බැරුව ඉන්නවට තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ටයිම් ටේබල් එකකට වැඩ කරනවා කියන එක ගත්තට පස්සේ සමහරු ඉන්නවා හරි අපූර්වට ලස්සනට පිළිවෙලට ටයිම් ටේබල් එකකට වැඩ කරලා තමන්ගේ ටාගට්ස් ඇචීව් කරන අය. ඉතින් එහෙම අයට නෙවෙයි මම මේ කියන්නේ කොච්චර ටයිම් ටේබල් එකක් ෆලෝ කරන්න try කරත් ඒක සාර්ථක නොවන අයට. ටයිම් ටේබල් එක කියන එක අපි පැත්තකට දාලා ටයිම් එකත් එක්ක කතා කරමු. ටයිම් එකකට වැඩ කරන එක අපි ගොඩක් දෙනෙක්ගේ පුරුද්දක් වෙලා. ඒ කියන්නේ මම දවසකට පැය 6ක් පාඩම් කරනවා. එහෙම නැත්නම් පැය 15ක් පාඩම් කරනවා කියලා ඔයාටම වාරණයක් දාගන්නවා. එහෙම දාගෙන ඔයා පාඩම් කරන තැනට ගිහිල්ලා ඔයා වැඩේ කරන්න ගන්නවා. ඒ අතරමැද ඔයා තේ එකක් බිව්වත් එහෙම නැත්නම් ඔයා කලින් වෙච්ච සිදුවීමක් ගැන මතක් කරත් පෘථග්ජන මිනිස්සුනේ අපේ හිත හැම තැනම දුවනවා. ඒ හැම වෙලාවෙම ඔයා ඇඩ් කරගන්නවා අර මම පාඩම් කරපු වෙලාවට. එතකොට දවස් අවසානයේ ඔයා සැටිස් වෙනවා මම අද දවසේ පැය 6ක් පාඩම් කරා නේද කියලා. එතකොට ඒක සාර්ථකද? නෑනේ. ඉතින් අන්න එහෙම අසාර්ථක විදිහට ඔයා ඔයාගේ හිත රවට්ට ගන්නවා. අද දවසට මම මෙන්න මෙච්චර වෙලාවක් වැඩ කරා කියලා. අන්න ඒ වැරද්ද සිද්ධ වෙන එක අදින් පස්සේ ඔයා නතර කරන්න. මොකද මට හිතෙන විදිහට මම වැඩ කරපු විදිහට ටයිම් ටේබල් එකක් සෙට් උනේ නැති මම වැඩ කරන්න පාවිච්චි කරේ ටයිම් එක නෙවෙයි. ටාගට් එකක්. ටයිම් එකට වැඩ කරනවා වෙනුවට ඔයාට පුළුවන් නම් ටාගට් එකකට වැඩ කරන්න මං හිතනවා ඔයාට වැඩ ගොඩ ගැහෙන එකක් නැහැ. ඔයා ඔයාගේ වැඩ ටික ලස්සනට සාර්ථකව ඉවර කරගනී කියලා. මොකද්ද මේ ටයිම් එක වෙනුවට ටාගට් එකකට වැඩ කරනවා කියලා කියන්නේ? ටයිම් එක වෙනුවට ටාගට් එකකට වැඩ කරනවා කියලා කියන්නේ අද දවස ඇතුළත මම මෙන්න මෙච්චර වෙලා පාඩම් කරනවා කියන එක වෙනුවට අද දවස ඇතුළත මම මෙන්න මේ ටික පාඩම් කරලා ඉවර කරනවා. එහෙම නැත්නම් මම මෙන්න මේ ලෙසන්ස් ටික පාඩම් කරලා ඉවර කරනවා. මෙන්න මේ නෝට්ස් ටික පාඩම් කරලා ඉවර කරනවා කියලා ඔයා ඔයාට ටාගට් එකක් තියාගන්න. ඉතින් ඒ ටාගට් එකට මොනතරම් වෙලාවක් ගියත් ඒක නම් කරන්න දෙයක් නැහැ. නමුත් ඔයා දවස ඇතුළත ඒ ටාගට් එක අනිවාර්යෙන්ම කම්ප්ලීට් කළ යුතුමයි. යම්කිසි වෙලාවක ඔයාට ඇති මට මහන්සි වගේ කියලා හිතුනොත් ඒ දවසේ වෙලාව මදි වගේ හිතුනොත් ඔයාට ඒ දවස ඇතුළත ඔයා සාමාන්‍යයෙන් නිදාගන්න වෙලාව ඇතුළත ඔයාට ඔයාගේ ටාගට් එක කම්ප්ලීට් කරගන්න බැරි වුණොත් ඔයාට සිද්ධ වෙනවා ඒ ටාගට් එක කම්ප්ලීට් කරන්න ඔයාගේ නිින්දෙන් පැය කිහිපයක් කැප කරන්න. එහෙම නැත්නම් ඔයාට මහන්සි නම් ඔයා නිදාගෙන පහුවදා. එහෙම නැත්නම් ඊළඟ දවසේ ඔයා ඔයාගේ දවස පටන් ගන්න කලින් උදෙන් ඇහැරිලා වෙනදා හැරෙන වෙලාවට කලින් ඇහැරිලා ඔයාගේ ටාගට් එක කම්ප්ලීට් කරන්න. එහෙම තමයි ටයිම් එක වෙනුවට ටාගට් එකකට වැඩ කරන්නේ. ඔයා පොඩක් හිතලා බලන්න ඒ විදිහට වැඩ කරාම අනිවාර්යෙන්ම ඔයාගේ ඇචීව්මන්ට් එක එහෙම නැත්නම් ඔයා ටාගට් කරන ප්‍රමාණය කවර් වෙනවාමයි. කවර් කරන්න සිද්ධ වෙනවාමයි. ටයිම් එකට ඔයා වැඩ කරන්න ගියොත් ඔයා ටයිම් එක ගෙවලා දාලා නිදහස් වෙනවා ඇරෙන්න ඔයා ඒ ටයිම් එකෙන් කොයිතරම් ප්‍රයෝජන ගත්තද කියන එක ඔයාටවත් මතක් වෙන්නේ නැහැ ස්ට්‍රෙස් එකත් එක්ක. ඉතින් ඒක තමයි මට ඔයාට මේ වීඩියෝ එකෙන් කියන්න තියපු පළවෙනි කාරණාව. ඒ කිව්වේ ඔයා අදින් පස්සේ ටයිම් ටේබල් සෙට් වෙන්නේ නැත්නම් ඔයාගේ වැඩ ගොඩ ගහගන්නේ නැතුව ටයිම් එකට වැඩ කරනවා වෙනුවට ටාගට් එකකට වැඩ කරලා බලන්න. සති කිහිපයක් යනකොට ඔයා හිතුවටත් වඩා ඔයාගේ ටාගට් කවර් කරලා තියෙයි. ඉතින් අනිත් කාරණාව තමයි ඔයාව හොයාගන්න. ඔයාට මොන විදිහට පාඩම් කරන්න සෙට් වෙන්නේ?
පාඩම් කරනවා කියන එක ඔයා ඔයාගේ මයින්ඩ් සෙට් එකත් එක්ක කරන දෙයක්නේ. ඉතින් ඒ නිසා ඔයා ඔයාගේ ක්‍රමේ හොයාගන්න. තව කෙනෙක් පාඩම් කරන විදිහක්, තව කෙනෙක් අනුගමනය කරන ට්‍රික් එකක් ඔයාට හරියන්නේ නැති වෙන්න පුළුවන්. කෙනෙකුට එක පිටුවක් පාඩම් කරන්න විනාඩි 5ක් ගියාට සමහර විට ඔයාට ඒක පාඩම් කරගන්න පැය දෙකක් යන්න පුළුවන්. ඒක එක එක්කෙනාගේ කැපැසිටි එක. එක එක්කෙනාගේ අවබෝධ ශක්තිය, මතක ශක්තිය අනුව තමයි තීරණය වෙන්නේ. අන්න එතකොට ඔයාව තව කෙනෙක්ට සංසන්දනය කරලා බැලුවොත් සමහර විට ඔයා සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙන්න පුළුවන්. තව කෙනෙක්ට පාන්දර නැගිටලා පාඩම් කරන එක සෙට් වුණාට ඔයාට ඒක එහෙම කරන්න බැරි වෙන්න පුළුවන්. ඔයාට හරියන්නේ රැට පාඩම් කරන එක වෙන්න පුළුවන්. අන්න එහෙම එකිනෙකාට සාපේක්ෂ දේවල් තියෙනවා මේ පාඩම් කරනවා කියන එක ඇතුලේ. ඔයා ගැන වැඩිපුරම දන්නේ ඔයානේ. ඒ නිසා මේ පාඩම් කරනවා කියන දේදී ඔයා අනිවාර්යෙන්ම ඔයාව හොයාගන්න. මං කියන්නේ මේ එක්සෑම් එකට අත ළඟට ඇවිත් ඔයාව හොයාගන්න කියලා නෙවෙයි. ඔයා රිලැක්ස් එකේ පාඩම් කරන කාලයක් තියෙනවනේ. ස්ට්‍රෙස් නොවි, එක්සෑම් එක ලං නොවි, ඔයා රිලැක්ස් එකේ එක්සෑම් එක මුල් කාලේ පාඩම් කරන ටයිම් එකේදී ඔයාව හොයාගන්න සතියක් කැප කරන්න. ඒ සතියේ දවසින් දවස ඔයා වෙන වෙන ක්‍රම අනුගමනය කරමින් ඔයාට වැඩිපුරම ප්‍රතිඵල ගන්න පුළුවන් ක්‍රමේ හොයාගන්න. සාමාන්‍යයෙන් මම නම් ගොඩාක් දුර පන්ති යන නිසා ඒ ගිහින් ඇවිත් හරිම මහන්සි. එතකොට බොරුවට පුටු උඩ වාඩි වෙලා පොත අතට ගත්තට හොඳටම දන්නවා ඒක සක්සස් නෑ කියලා. ඇයි එහෙම දැන ඔයා බොරුවට පාඩම් කරන්න වාඩි වෙන්නේ? මම කරේ ඒ ටයිම් එක පැයක් දෙකක් නිදාගෙන නැගිටලා පාඩම් කරන්න ගත්තා. තව සමහරෙකුට ඒක සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මම කළේ යන්න ඒ විදිහට. ඉතින් මම ඔයාටත් කියන්නේ ඔයා ඔයාගේ විදිය හොයාගන්න. මූලිකම දේ තමයි මේ මයින්ඩ් සෙට් එකත් එක්ක කරන ගනුදෙනුවක් වෙන පාඩම් කරනවා කියන එකේදී ඔයා මුලින්ම ඔයාගේ මයින්ඩ් එක කූල් කරගන්න. මොකද ඔයාගේ ඔළුව අවුල් කරගෙන ඔයා වැඩ කරන පැය 6ට වඩා ඔයාගේ මනස නිරවුල්ව පැහැදිලි ෆෝකස් එකත් එක්ක ඔයා කරන පැය 1 වටිනවා. ඔයා හරියට වැඩ කරන පැය 10-15ට වඩා වටිනවා කියන එක හොඳට ඔළුවට දාගන්න. මොකද ඔයා වැඩ කරද්දී ඔයාගේ ෆෝකස් එක තමයි වැඩිපුරම වටින්නේ. ඔයා පුටු උඩ වාඩි වෙලා පොත දිහා බලන් ඉන්න වෙලාව නෙවෙයි ඔයා පාඩම් කරන වෙලාව. ඔයාගේ ඔළුවට හොඳටම කරුණු අවධාරණය වෙන වෙලාව. ඔයා පාඩම් කරන්න ඕන වෙලාව තමයි හොඳම වෙලාව තමයි ඔයාට හොඳටම පාඩම් කරන්න පුළුවන් වෙලාව. කෙනෙකුට ඇඳ උඩ ඉඳන් පාඩම් කරද්දී හොඳට මතක හිටිනවා වෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒක සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. කෙනෙක්ට පාඩම් කරන්න නිස්කලංක නිහඬ හුදකලා පරිසරයක් ඕන වෙන්න පුළුවන්. ඒත් තවත් කෙනෙකුට මිනිස් කටහඬවල් සද්දබද්ද නැති තැනක පාඩම් කරන්න බැරි වෙන්න පුළුවන්. ඔයා තමයි ඔයාව හොයාගන්න ඕනේ. අර මුල් කාලේ එක්සෑම් එකට ආපු මුල් කාලේ ඔයාව හොයාගන්න. දෙයියනේ කියලා මට හරියටම සෙට් වෙන විදිය හොයාගන්න පුළුවන් උනේ එක්සෑම් එකට මාස 3ක් විතර තියෙද්දි. ඉතින් මට හිතුණා ඒ විදිහ මම මුලින්ම හොයාගත්තා නම් මට ලොකු ප්‍රතිඵලයක් ගන්න, ලොකු ටාගට් එකක් ඇචීව් කරන්න, වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. අන්න ඒ නිසා තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ගේන්න හිතුවේ. ඔයා තාම ඉන්නේ එක්සෑම් එකට පාඩම් කරන මුල් අදියරවල නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාව හොයාගන්න. ඔයාව හොයාගෙන ඔයාගේ ටාගට් කම්ප්ලීට් කරගන්න පුළුවන් හොඳම විදිය හොයාගන්න. ඔයාගේ මයින්ඩ් එක ફોකස් කරගන්න ඔයාගේ වැඩේට. මොකද ඔයා ඔයාගේ මයින්ඩ් එක කූල් කරගන්නේ නැතුව පොත දිහා බලාගෙන පැය ගාණක් හිටියත් ඒක සාර්ථක නැහැ. ඔයා බොරුවට වාඩි වෙලා ඉන්න පැය ගානට වඩා ඔයා හරියට වැඩ කරන විනාඩි 10-15 ඔයාට ගොඩාක් වටිනවා. ඉතින් මෙන්න මේ කාරණා දෙක කියන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මම මුලින්ම කිව්වේ ඔයා ටයිම් එකකට වැඩ කරනවා වෙනුවට ටාගට් එකකට වැඩ කරන්න. දෙවැනි කාරණාව තමයි ඔයා පාඩම් කරනවා කියන දේදී ඔයාව හොයාගන්න. ඔයා පාඩම් කරන්නේ සද්දෙට කියෝද එහෙම නැත්නම් ලියලියද ඒ දේවල් හොයාගන්න. තව කෙනෙක්ගේ දෙයක් ඔයාට සාපේක්ෂව සංසන්දනය කරන එක නතර කරන්න. ඔයා හැමෝම කියන දේවල් අහන්න.
නමුත් ඔයා ඔයාගේ ජීවිතයට ආදේශ කරගන්න ඕනේ ඔයාට දරා ගන්න පුළුවන් ඔයාට ගැළපෙන ප්‍රමාණයන් වලින් විතරයි. එහෙම නැත්නම් ඔයාට තියෙන දේ, ඔයා දන්න දේත් ඔයාට නැති වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ කාරණාවේදී ඔයා ඔයාව හොයාගන්න මූලිකවම. ඉතින් තාමත් තමන්ව හොයාගන්න බැරුව, තමන්ට සෙට් වෙන විදිය හොයාගන්න බැරුව ඉන්න ඔයා අදම ඔයාට හරියන විදිය හොයාගන්න. ඔයාට සෙට් වෙන විදියක් තියෙන, ඔයාට හරියටම හරියන පාඩම් කරන ක්‍රමය හොයාගත්ත ඔයා තව කෙනෙක්ට ඒකෙන් ගන්න දෙයක් තියෙයි කියලා හිතෙනවා නම් තමන්ගේ පාඩම් කරන විදිහ කමෙන්ට් එකක් දාලා තියන්න. යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. ඉතින් ඔයාලා අද මගේ වීඩියෝ එකෙන් මොනවම හරි දෙයක් ඔයාලගේ ස්ටඩි ලයිෆ් එකට එකතු කරගත්තා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න. මේක ඔයා දිනන්නම ඕන ගමනක්. සුබ දවසක් හැමෝටම.